ස්වභාවික විවේචනයෙන් නායි ගියා. නායි ගියා පස්සේ යන්න තිබ්බ එකම මාර්ගය තමයි අම්බිලිගොඩ පාලම. ඒක කඩාන ගියාට පස්සේ දැන් අපේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩා වෙලා තියෙන්නේ. අපි කිරි ගව පාලනය කරලා තමයි ජීවත් වෙන්නේ. දැන් ඒකෙන් දවසට අපේ ගමේ කිරි ගොවියෝ 50ක් 60ක් විතර ඉන්නවා. දැන් දෛනිකව කිරි සපයවුවා අපි කිරි ලීටර් 1000ක්. කියන්නේ මේ පිටරට රැඳිලා යන සල්ලි ටික තමයි අපි රඳවගත්තේ. දැන් කිරි ලීටර් 1000ක් ආපු එක කිරි ගොවියෝ අනාථ වෙලා. කඳවුරු වල ඉන්නවා 25ක් විතර. කිරි සත්තු ටික ගොවි පොළවල සත්තු අනාථ වෙලා. සත්තු ටිකක් ගසාන ගිහිල්ලා. දැන් කිරි ලීටර් 1000ක් දෛනිකව කිරි ලීටර් 1000ක් සපයවුවා අපි. දැන් දැනටම සමිතිය 4න්ම 3න්ම හම්බෙන්නේ කිරි ලීටර් 400ක් විතර. ඉතින් මේක ඇත්තටම තව කාලයක් යනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න කිසිම මාර්ගයක් නැති වෙනවා. ඒක නිසා අපි වැඩි මොනවත් නෙවෙයි අපි ඉල්ලන්නේ අපිට මේ පාර්ලිමේන්තුවෙන් එකොඩමකට වෙලා අපේ කිරි ගොවියෝ ටික ආරක්ෂා කරලා දීලා මේ දුන්නා නම් අපේ ගොවිතැන් බතක් කරගෙන අපිට නැවත මේ පණක් ගැට ගහ ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක මේ අහගෙන ඉන්න බලධාරීන් අපි කියන්නේ මොකවත් නෙවෙයි අපිට මේ කිරි ගොවියන්ගේ සත්තු ටිකයි කිරි ගොවියෝ කිරි නිෂ්පාදනයේ අපිට නැවත යථා තත්ත්වයට ගන්න නම් මෙතෙන්ට මේ පාලමට මොනවා හරි විකල්පයක් කරලා දෙන එක තමයි කියන්නේ. නැත්නම් අපිට මේ මුලින් ඉඳලා බින්දුවේ ඉඳලා නැගිටින්නලා තියෙන්නේ. එතකොට මේ කිරි නිෂ්පාදනයෙන් ජීවත් වෙච්ච ගොවියා කබලෙන් බිමට වැටුණා වගේ තමයි බලධාරීන්ගේ ඉක්මනටම ඇස් යොමු වෙන්න ඕනේ කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.